ආයුබෝවන් PHNO මදුශාක YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන මාතෘකාව ෆැටි ලිවර්. බොහෝ දෙනෙක් තමන්ට ෆැටි ලිවර් තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් කාලයත් සමග ඔවුන්ගේ අක්මාව නරක් වෙන ලක්ෂණ හොඳටම ආවට පස්සේ කියන්නේ රිවර්ස් කරන්න බැරි තත්ත්වයට ආවට පස්සේ දැනගත්තම කළ හැකි දෙයක් නෑ. ඉතින් අක්මාව ෆැටි ලිවර් grade 1, grade 2, grade 3 කියන අවස්ථාවලදී ඔබ හඳුනාගෙන අපි අද හඳුන්වා දෙන ප්‍රතිකාර ටික හරියට කරනවා නම් ඔබට ඖෂධ භාවිතයෙන් තොරව ඔබගේ අක්මාව නිරෝගීව සෞඛ්‍යමත්ව පවත්වා ගන්න පුළුවන්. ඉතින් බලමු. අක්මාව කියලා කියන්නේ අපේ ශරීරය තුළ තියෙන විශාලතම ඉන්ද්‍රියක්. ඒ වගේම අපගේ ශරීරය තුළ ප්‍රධාන කාර්යභාර ගණනාවක් සිදු කරනවා. විසහරණය කිරීම, පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වීම, අක්මාවේ ෆැටි ඇසිඩ් බිඳහෙළීම, මේදය ජීර්ණය කිරීම, ප්‍රෝටීන නිපදවීම, විටමින් A, D, E වැනි විටමින් වර්ග ගබඩා කර ගැනීම ඇතුළු විශාල කෘත්‍යයන් ගණනාවක් ඉෂ්ට කරනවා. ඉතින් මෙම අක්මාව රැක ගැනීම අපගේ වගකීමක්. ඔබ මේ මදුශංක YouTube නාලිකාව හරහා අපි කියන ලබන කරුණු කාරණා ටික හරියට කරන්නව නම් ඔබට ඔබගේ අක්මාව නිරෝගීව සෞඛ්‍යමත්ව රැක ගන්න පුළුවන්. ඉතින් බලමු මොනවද අපි කොහොමද මෙම ෆැටි ලිවර් අපිට තියෙනවද නැද්ද කියලා හඳුනගන්නේ කියලා. ෆැටි ලිවර් අපිට තියෙනවද නැද්ද කියලා හරියටම හඳුනා ගන්න පුළුවන් ස්කෑන් පරීක්ෂණයක් මගින්. ඔබගේ උදර ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් ඔබට ඔබගේ අක්මාව කොමන තත්ත්වයෙන් පවතිනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ෆැටි ලිවර් grade 1, grade 2, grade 3. ඒ අවස්ථාවලදී ඔබ හඳුනාගත්තොත් ඔබට මෙම රෝගය සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන්. ඉතින් මෙම ෆැටි ලිවර් grade 3 වලින් පස්සේ එන්නේ non alcoholic ෆැටි ලිවර්. එම අවස්ථාවට ආවට පස්සේ එතනින් සිරෝසිස් non alcoholic සිරෝසිස් මට්ටමට ගියාට පස්සේ අපිට නැවතත් අක්මාව යථා තත්ත්වයට ගැනීමට අසීරුයි. ඉතින් මුලින් හඳුනාගෙන අදාළ ප්‍රතිකර්ම කිරීම තුළින් අපිට අක්මාව නිරෝගී කරගන්න පුළුවන්. මේ අක්මා රෝග ආකාර දෙකකින් තියෙනවා ඇල්කොහොලික් සිරෝසිස් සහ non alcoholic සිරෝසිස්. ඉතින් බලමු අපි මොකක්ද මේකට අක්මාවේ තෙල් නැත්තම් මේදේ තැන්පත් වීම නිසා මෙම රෝගය හැදෙන්නේ කොහොමද කියලා. අපගේ අක්මාවේ අක්මා සෛල මිලියන ගණනාවකින් හැදිලා තියෙනවා. ඉතින් අපේ අක්මාව තුළ මේදය දහනය කිරීම සිදු කරනවා. ඉතින් විශාල වශයෙන් මේදය වැඩිපුර පැමිණීම නිසා ට්‍රයිග්ලිසරයිඩ් වශයෙන් මෙම අක්මා සෛලවල ගබඩා කිරීම පටන් ගන්නවා. එවිට අපගේ අක්මා සෛලවල ට්‍රයිග්ලිසරයිඩ් ගබඩා කිරීම නිසා අපගේ අක්මාවේ තෙල් නැත්නම් මේදය තැන්පත් වීම ආරම්භ කරනවා. එතකොට ෆැටි ලිවර් grade 1 වලින් ආරම්භ කළ grade 2, grade 3 වශයෙන් අක්මාවේ මේදය වැඩිපුර අපි තෙල් සහිත ආහාර වැඩිපුර අපි ගන්නකොට අපගේ ශරීරය තුළ එම ආහාර ප්‍රයෝජනයට ගෙන ඉතුරු ප්‍රමාණය ගබඩා වීම සිදු වෙනවා. ඉතින් මෙසේ ගබඩා වෙලා අක්මාවේ මේද තැන්පත් වෙලා ෆැටි ලිවර් grade 3 වලින් පසු තවත් ගැනීම තුළින් අක්මාව නරක් වන තත්ත්වයට සිරෝසිස් තත්ත්වයට පවා යන්න පුළුවන්. non alcoholic fatty liver තත්ත්වයෙන් පසුව සිරෝසිස් තත්ත්වයට ගියාට පසු නැවතත් යථා තත්ත්වයට ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් අපි මුලින් හඳුනාගෙන ඒ සඳහා අදාළ ක්‍රියාකාරකම් ටික හරියට කරත් බෙහෙත් වලින් ඖෂධ වලින් තොරව අපිට අපේ අක්මාව නිරෝගී කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. ඉතින්
ප්‍රධාන වශයෙන්ම අපි කළ යුත්තේ නිවැරදි ආහාර රටාවකට හුරු වීම. පළවෙනි කාරණාව බර අඩු කර ගැනීමට. බර අඩු කර ගැනීම සඳහා අපිට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ක්‍රම මම කලින් YouTube වීඩියෝ වල හඳුන්වා දුන්නා. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ක්‍රම වලින් එකක් අනුගමනය කරන්න පුළුවන්. 16 to 8 hours, 14 to 10 hours, 12 to 12 hours. එම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වලින් ඔබට පහසු විදියක් අනුගමනය කරන්න. මෙහිදී දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් නම් 16 to 8 hours ක්‍රමය ගොඩාක් දුරට කරගෙන යන්න එපා. මොකද හේතුව ඔවුන්ගේ හයිපෝග්ලයිසීමික් තත්ත්වය එනවනම් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඊළඟ කාරණාව තමයි අපි මේ ආකාරයට කරන වගේම ආහාර රටාවේ වෙනසක් ඇති කරගන්න. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න. කාබෝහයිඩ්‍රේට් පිඟානෙන් භාගයටත් වඩා අඩුවෙන් ගන්නවා නම් ඉතාමත් වැදගත්. ප්‍රධාන ආහාර වේල් තුනෙහි කාබෝහයිඩ්‍රේට් පිඟානෙන් භාගයටත් වඩා අඩු කරන්න. ඒ සඳහා අපි ගන්න ඕන කාබෝහයිඩ්‍රේට් ගන්නකොට අපි ගන්න කාබෝහයිඩ්‍රේට් වල පාම් පිටි වලින් සැකසූ ආහාර, කෘත්‍රිම සැකසූ ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම වළකින්න. ඒ සඳහා ධාන්‍ය වර්ග ඇතුළු එළවලු වර්ග, කොස්, තෙල් ආදී කාබෝහයිඩ්‍රේට් පමණක් ආහාරයට ගන්න. වගේම ප්‍රෝටීන් ප්‍රමාණය පිඟානෙන් 4න් 1කට සීමා කරන්න. ඒ සඳහා මස් මාළු බිත්තර ආදී ප්‍රෝටීන ගන්න පුළුවන්. ඒ වගේම ඉතිරි ප්‍රමාණය එළවලු වර්ග ගන්න. එළවලු වර්ග 2ක්, පලා වර්ගයක් ගන්න. මේ ආකාරයට ඔබගේ ප්‍රධාන ආහාර වේල් 3 සකසා ගන්න. ඒ වගේම අපිට තවත් කාරණාවක් තමයි නිින්ද නිවැරදිව ලබා ගන්න. පැය 7ක් 6ක් නිින්ද ලබා ගැනීම. ජලය පානය කිරීම. සාමාන්‍යයෙන් ජලය ලීටර 3.5ක් වැනි දිනකට පානය කරන්න. නිරෝගී අක්මාවක් ලබා ගැනීම සඳහා. තවත් විශේෂයෙන්ම වැදගත්වම කාරණා තමයි ව්‍යායාම. ව්‍යායාම කරනකොට අප කළ යුතු හොඳම ව්‍යායාමය තමයි ඇවිදීම. මෙහිදී අපගේ ආත්මාව තුළ ගබඩා වී ඇති මේද තැන්පතු දිය කර හැරීමට නම් සාමාන්‍යයෙන් අවම වශයෙන් පැයක්වත් ඇවිදීම සිදු කර යුතු. ග්‍රවුන්ඩ් එකක හෝ කිසියම් ස්ථානයක දාගෙන එක දිගට පැයක්වත් ඇවිදීම කළ යුතුයි. එසේ නොමැතිනම් අපගේ ග්ලයිකෝජන් දහනය වීමක් පමණයි වෙන්නේ. ෆැට් මේදය දහනය වීමක් හරියට සිදු වෙන්නේ. දිනකට පැයක් බැගින් සතියේ දින 5ක් හෝ සතියේ දින 7ම ඔබ මෙම ව්‍යායාමවල නිරත වෙන්න. මේ ආකාරයට ඔබගේ ව්‍යායාම වැඩි කිරීම සහ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ක්‍රම 3න් එකක් ඔබ අනුගමනය කිරීම තුළින් ජලය හොඳින් පානය කිරීම, නිින්ද නිවැරදිව ලබා ගැනීම කියන කරුණු ටික ඔබ හරියට කරනවා නම් ඔබගේ ෆැටි liver grade 3, grade 2, grade 1 ඒ සියල්ලම නැති කරගෙන ඔබට නිරෝගීමත් ආත්මාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් PHNO මදුශාංක YouTube නාලිකාවත් සමග සැමදා රැඳෙන්න, subscribe කරන්න, මේ වීඩියෝ වටිනවා නම් like කරන්න. ඔබට සෞඛ්‍යමත් නිරෝගී ජීවිතයක් ලබා දීම සඳහා අපි කැප වෙමු.